සුන්දර පරිසරයක ඉඳගෙන සිංගප්පූරුවේ අසිරිය ඔයාලත් එක්ක රූප රචනයකට ගේන්න කියලා හිතුවේ අදත්. ඉතින් මේ ගමන විශේෂයෙන්ම ට්‍රැවල් ලෝක එක නොවන නිසා මේක මේ බයිසිකලේ පැදින යන ගමන් දකින ලස්සන දේවල් සිංගප්පූරුවේ මේ පෙන්වන්න යන්න. ඉතින් මං හිතන් ඉන්නවා මෙතන මේ ටවර් එකට මේ තියෙන ටවර් එකට නැගලා පෙන්වන්නම් වටේටම. එතකොට මම හිතන් ඉන්නවා මේ පේන ඈතින් පේන ඔය වාහනයක් පේන ඔය පැත්තෙන් ගිහිල්ලා මේ රක්ෂිතේ මැදින් තියෙන පාර හරහා දිගටම ඔය පැත්තට යන්න. එතකොට මේ අපිට පේන්නේ මේ පැත්තෙන්. එතකොට තවදුරටත් ඉස්සරහට යනවා. මං බොහෝ දුරට හිතනවා මේ ලේක් එක වටේම යන්න. මං හිතන්නේ ඒක සෑහෙන දුරක් වෙනවා. මම ගිහින් තියෙනවා කලින්. ඉතින් ඔයාලත් එක්ක යන ගමන් ඒ දකින්න තියෙන ලස්සන සුන්දර දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. රැඳිලා ඉන්න. කැමරාව ස්ටික් එකට සවි කරගත්තා. මං හිතනවා මං කියන එක ඔයාලට ඇහෙනවා ඇති කියලා. ඔව් අපි මේ අර ඈතින් පෙනිච්ච ටවර් එක උඩට තමයි මේ නැග්ගේ. සයිකලේ පැදගෙන ඇවිල්ලා දැන් ටිකක් මහන්සි ඒ වදියට මේ ටවර් එකේ උඩ නැග්ගනේ. ඉතින් අපි ඉස්සල්ලා හිටියේ අන්න අතන. අපි අතන ගිමන් හැරිය අන්න අතෙන්ට වෙලා. ඉතින් මේ පාර දිගේ අපි හැම දිගට බන්ට් එක දිගේ ඇවිත් දැන් මේ ටවර් එක උඩ නැග්ගේ. මට බලන්න පුළුවන් මෙතන ඉඳන් කොහොමද මේ අවට පරිසරය ඔයාලට පේන විදිය. මම හිතුවා ඔයාලත් එක්ක බෙදා ගන්න එක. මොකද මම මේක හැමදාම දකිනවා. මේ අපි ඉන්නේ සිංගප්පූරුවේ. ඉතින් මේ වගේ තැන් වලට ගොඩක් දුරට කට්ටියට එවෙන්නේ නැහැ. සිංගප්පූරුව ඇවිල්ලා ඇති අනන්ද මුස්තාපා, මරීනා බේ, ලිටල් ඉන්දියා ඒ වගේ දේවල් වලට ඔයාලා ඉතින් ඇස් දෙක පියාගෙන වුණත් යන්න පුළුවන් තත්ත්වයක ඇති දැන්. ඒ වුණාට මේ වගේ තැන් වලට ඇවිල්ලා නැහැ. ඉතින් මේ ටවර් එක තියෙන්නේ මේ වැව ළඟ. මේ ඈත පේන මේ ඈතින් පේන්නේ අර මං ඉස්සලා පෙන්නුවා මේ සූ එක තියෙන මන්දායි ලේක් එක තියෙන ඔය පැත්තේ. රයිට්. මම දැන් හිතන් ඉන්නවා මේ පාර දිගේ ඉස්සරහට ගිහිල්ලා මෙහෙම ඔය පේන ඝන වනාන්තරයේ මැදින් උඩට ගිහිල්ලා මේ වැව වටේම දිගට වෙන්න. මේ වෙලාව දැන් 11:48යි. ටෙම්පරේචර් එක 38ක් විතර තියෙනවා. ඉතින් ගොඩාක්ම රස්නේ. බලමු අපි ගිහිල්ලා ඉස්සරහට.
මේ බැහැගෙන යන්නේ අර උස කනුව උඩ. දැන් මේ ගිහිල්ලා අද වැස්සක් නම් එන්නේ නැහැ. ඊට කලින් අපි යමු අර වනාන්තරෙමදී ලස්සන පැත්තක් බලන්න. බොහොම මම හිතන් ඉන්නවා බොහෝ දුරට අද කිලෝමීටර් 150ක් විතර වදින්න පුළුවන් වෙයි කියලා. අද මේ ආපු දුර ආපස්සට යන්නත් ඕනේ වම්. ඒ කියන්නේ 75ක් කියන්නේ ආපස්සට යනකොට 150 වෙනවා. බලමු 100ක් ගියොත් 200ක් වෙයි. කොහොමද වෙන්නේ කියලා. ඕකේ. එහෙනම් අපි ආයිත් බයිසිකලෙට නැගලා මේ ලස්සන මේ මම මෙතන ඉන්නේ අපසලේට රිසර්වර් එක. 1969 තමයි මෙතන මේක නිල වශයෙන් විවෘත කරලා තියෙන්නේ. ඉතින් මේක හරිම සුන්දර ලස්සන පැත්තක්. හරිම ලස්සනයි. මේතර මම කියවුවා වගේ කලින් වතුර රැස් කරන්නේ මෙයාලා පානය සඳහා පාවිච්චි කරන්න. ඉතිං ඒක මාළු හෙම දඩයම් කරන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් හරිම සුන්දරයි. අපි ඔන්නම් පහළට බැහැලෙමු චුට්ටක් බලන්න. චුට්ටක් මේ ගිමන් අරින්නත් එක්ක හිතාගෙන. බන්ටගේ තිබුණ අර කනුවට සමුදීලා තවත් ඉස්සරහට යනවා. හැබැයි පුත්ම දරාගන්න බැරි තරම් රස්නයක් තියෙන්නේ අද දවසේ. ඒත් අර වැවෙන් ඉඳන් එන සීතල හුලඟත් එක්ක ඒ මහන්සිය නම් නැති වෙලා යනවා. ඉතින් මේ රූප රචනය ගේන්නේ සයිකලය පදින ගමන් සිංගප්පූරුවේ තවත් ලස්සන රක්ෂිතයක් මැදේ. ඒ වගේම වැවක් ළඟින්. ඉතින් අද වෙනද වගේ වැස්ස දන්නේ නැහැ. වැස්ස බහි පේන තෙක් මානෙක නැහැ. ඉතින් ඉස්සරහට මේ යනකොට තවත් ලස්සන තැන් බලා ගන්න පුළුවන්. හොඳයි අපි දැන් මේ ගොඩාක් දුර ගෙවාගෙන ඇවිල්ලා දැන් මේ එකතු වෙන්න යන්නේ ආයෙත් මණ්ඩායි පාක් කනෙක්ටර් එකද. ඒ කියන්නේ අපි කලින් ඉදියේ ඊස්ට් පැත්තේ දැන් මේ වෙස්ට් පැත්තට තමයි යන්නේ. ඉතින් ඒ වගේම තමයි අර මම කලින් කිව්වා වගේ මේ ට්‍රේල් එක පටන් ගන්නකොට මෙතන මේ තියෙන සුදු බොක්ස් එකේ තියෙන්නේ ඒ ED කියලා අපිට හදිස්සියට පාවිච්චි කරන්න පුළුවන් CPR ප්‍රථමාධාර දෙන්න පුළුවන් දේවල්. ඉතින් ඒවත් මෙයා හිතලා තියෙනවා. ඉතින් මේ පාරත් බොහොම සුන්දර පාරක්. අර මං කිව්වා වගේ මගේ වම් අත පැත්තෙන් තියෙන්නේ අර රක්ෂිතය වැවත් එක්ක තිබ්බ මෙහා පැත්තෙන් තියෙන්නේ මේ මණ්ඩායේ පාර. ඉතින් මේ පාර දිගට ගියාම අපිට කෙලින්ම සත්තුවත්ත පැත්තට ඒ පැත්තෙන්ම වෙස්ට් එක පැත්තට ලයිඩන් එකේ වෙස්ට් සයිඩ් එකට යන්න පුළුවන්. හොඳයි. ඉතින් අද කවුරුත් නැහැ පාරේ. ඉතින් ටිකක් වේගෙන් යන්න පුළුවන්. මේ පාරත් අර බොහොම සුන්දර විදියට වැව වම් අත පැත්තෙන් පේන විදියට යන්න තියෙන්නේ. මම මෙතන පොඩ්ඩක් නතර කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ වැව. අපි හිටියේ මේ වැවේ අනිත් පැත්තේ කෙළවරේ. අර බංකක උඩ හිටියේ මම දැන් අර කණුවක් උඩ වලට ලස්සන රූප රාමුවක් ගෙනාවේ එන්නේ ඒ අනිත් පැත්තේ කෙළවර. දැන් මේකේ තව විශාල වැවක්. අපස්සලේත කියන වැව මේක. ඉතින් මේකේ වටේට තමයි දැන් යන්නේ. ඒ කියන්නේ දැන් මේ වෙනකොට මම කිලෝමීටර් 40ක් 50ක් අතර වගේ පැදලා තියෙනවා. ඉතින් මේක තව ටිකක් ඉස්සරහට මම යනවා. අද පොඩ්ඩක් වෙද එක හොඳ නිසා. ඉතින් දිගටම රැඳිලා ඉන්න සිංගප්පූරුවේ තවත් ලස්සන පරිසරයක් මැදින් බයිසිකලේ පැදන් යන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. මම දිගටම රෙකෝඩ් කරන්නේ නැහැ. ඒ උනාට අවශ්‍ය තැන්වලදී ලස්සන තැන් තිබ්බොත් පමණක් ඔයාලට පෙන්නන්න. ඉතින් දිගටම රැඳිලා ඉන්න. මට හිතුණා බයික් එක යන ගමන් මෙතන චුට්ටක් නතර කරලා පෙන්නන්න මෙතෙන්ට පේන දර්ශනය මොකක්ද කියලා. ඔයාලට නම් ටක් ගාලා මතක් වෙයි. හැබැයි ගොඩක් ඉහතදී ආපු අයට මේක මතක නැතුව ඇති. මොකද මේ ගොඩනැගිල්ල හැදුවේ පරණ එක ඉවත් කරලා මේ තියෙන්නේ බර්ඩ් පාක් එකේ තියෙන අලුත් ගොඩනැගිල්ල මෙතෙන්ට පේන විදිහ. මම ඒ ගැන වැඩි වීඩියෝ එකක් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකට. හරිම ලස්සනයි මෙතන. පොඩ්ඩක් බලන්නකෝ. මේ වැවත් එක්ක තියෙන්නේ. මේකට යන්න පුළුවන් ඇතුළට අපිට වෙනත් පාරකින්. මේ පාරෙන් නෙමෙයි.
ඉතින් ඒක පෙන්වන්න තමයි මෙතන නතර උනේ. හරිම ලස්සන තැනක්. ඉතින් අපි ඉස්සරහට යමු. අපේ කතාවක් තියෙනවනේ ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ කියලා. ඇත්තට මේ ලොවි ඔක්කොම තියෙන්නේ බිම. මේ තියෙන ලොවි ගහක්. හරිම රසයි මේවා. මේ මම නම් කාලා නැහැ උනාට කනවා කියලා අහලා තියෙනවා. මේ ලොවි මේ හැමතැනම පාර වැටලා තියෙන්නේ ලොවි. ඉතින් මේ මිනිස්සු නම් ඉතින් ඕක කන්නේ නැහැ. මම හිතගත්ත ලොවි ගෙඩිය බලමු කාලා කොහොමද කියලා. ඔව්. අම්මෝ ඒක හරි ඇඹුල්. ඉතින් අපි දන්නවා ලෝකෝමත් ඇඹුල් කියලා. ඉතින් මේක දැන් කාලා මෙතන කරදරයක් වුණොත් කියන්න බෑනේ අපි යමු ආයෙත්. ඔව් මෙතනදී අපි යන්නේ උළු සෙම්බවම් කියන මාකේකට කැලයක් මැදින් තියෙනවා. එතන මේ වාඩි වෙලා කට්ටිය කෑම කනවා. තියෙන්නේ උළු සෙම්බවම් පාක් කනෙක්ටර්. මෙතන වල පේනවා ඇති වුඩ්ලන්ඩ්ස් හෙරිටේජ් කියලා කියන්නේ මෙතෙන්ට වුඩ්ලන්ඩ්ස් අතර ළඟයි. මේක කැලයක් මැදින් යන්න තියෙන්නේ. ඔය ඉන්නේ මෙතන මේකේ ඉන්දියන් මිදන් ආපු වැඩට ආපු අය වැඩ කරලා කෑම එහෙම අරගෙන බිම වාඩි වෙලා එයාලා බිම නිදාගෙන ඉන්නවා. දැන් ඉස්සරහට යන තවත් කට්ටිය ඉන්නවා. මොකද මේ ලන්ච් එක වෙනවා. ඉතින් හරිම එයාලා මේ පහසු විඳිනවා ඇත්තටම කිව්වොත්. ඒකට අපි පව් කියන්න ඕනේ නැහැ. ඇත්තට මේ වගේ සතුටක් අපිටවත් ලැබෙන්නේ නැහැ බොහෝ දුරට. මොකද අපි කාලේ ටන් කාලා ලන්ච් බ්‍රේක් එක කරලා වැඩට යනවනේ. එයාලා TikTok එක බලපුවල පාරේ නිදාගෙන ඉන්නවා. ඉතින් ඒකත් හරිම සුන්දරයි. මෙතන තියෙන පහස සුන්දරත්වය මේ වනසත්තුන්ගේ ශබ්ද, ඒ කියන්නේ පණගැටියන්ගේ ශබ්ද, ඒ වගේම මේ සීතල හුලං, ඒක අමුතුම ලෙවල් එකක්. ඒ කියන්නේ වෙනත්ම ලෝකයක්. ඉතින් මේ සිංගප්පූරුව කියන මෙච්චර දියුණු රටක මේ වගේ පරිසර පද්ධතියක් රැකගෙන ඉදිරියට අරන් යනවා කියන්නේ මේ විදිහට සුන්දර විදිහට. ඒ වගේම මේ වගේ මම්මාවත් හදලා ඒකේ ස්වභාවික පරිසරයට හානියක් නොකර පවත්වාගෙන යනවා කියන්නේ හරිම අගය කරන්න ඕනි දෙයක්. ඉතින් අපි මේ පාරේ දිගටම යමු. මේ පාරේ මම මීට කලින් ඇවිත් තියෙනවා. ඉතින් මීට දැන් මම අවුරුදු 5කට විතර උඩ දියාගෙන තියෙනවා. එතකොට මෙච්චර මේ පාරවල් මේ තරම් හොඳට තිබුණේ නැහැ. ඒ වුණාට දැන් මට ඒක තේරෙනවා තවත් මෙයාලා ඒව ඩෙවලොප් කරලා තියෙනවා. ඒක තමයි රටක් තුල විය යුත්තේ. ඉතින් එතන පොඩ්ඩක් කන්ද තියෙන්නේ. මම ඉස්සරහට ගිහිල්ලා ආයෙත් වීඩියෝ එක ගන්නවා. මම මේ කන්ද නැගලා දැන් මේ පල්ලම යන ගමන් ඉතින් මේ පාර තමයි මම කිව්වේ අර වනේ ඉන්න සුනකයෝ ඉන්නවා කියලා පරිස්සමෙන් යන්න කියලා. ඉතින් ඒ වගේ බෝඩ් ගහලා තියෙනවා මෙතන. ඒ වගේ මට මේ වම් අත පැත්තේ තියෙන්නේ නැෂනල් සර්විස්. ඒ කියන්නේ මෙහි ඕනම තරුණ පිරිමි දරුවෙක් හමුදා පුහුණුව ලැබිය යුතුයි අවුරුදු 2ක්. ඒ අවුරුදු 2 පුහුණු වීම කරන ඒ වගේ කැම්ප් එකක් තමයි මගේ වම් අත පැත්තේ තියෙන්නේ. ඒක අනිවාර්ය දෙයක්. වෙන ඩිසේබල්ටි එකක් තිබ්බේ නැත්තම් එයා අනිවාර්යෙන්ම කළ යුතුයි. ඒ වගේම තමයි පර්මනන්ට් රෙසිඩන්ට් ඉන්න කෙනෙක් වුණත් අනිවාර්යෙන්ම පිරිමි දරුවෙක් නම් එයා නැෂනල් සර්විස්, ඒ කියන්නේ හමුදාවට අවුරුදු 2ක් බැඳෙන්න ඕනේ. ඒකට පඩියක් ගෙවන්නේ නැහැ. බොහොම සුළු මුදලක් දෙනවා කෑම සඳහා. එච්චරයි. ඉතින් ඒක අවුරුදු 2ක් කාලයක් ඇතුළත ඒක අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. මේ රටේ හැම පිරිමි දරුවෙක්ම පොහොසත් දුප්පත් කියලා නෑ, හැම කෙනෙක්ම කළ යුතුම දෙයක්. ඒක හොඳ දෙයක් කියලා හිතනවා මම. එක අතකින් සමහරු නම් කියනවා ඒක කාලයක ආදැමීමක් කියලා. මට ඉස්සරහින් ඉන්නේ ඒ වගේම මේ වැඩට ආපු ඉන්දියාවෙන් ඉඳලා ආපු අය. එයාගේ දිවාරේ ගන්නවා බිම වාඩි වෙලා. මට පාස් බයි යන ඒක පහු කරන් යනකොට දැනෙනවා පරිප්පු සුවඳ. ඒ වගේම යාලා ගියන කෑම වල රස සුවඳ දැනෙනවා. ඉතින් මොකද ඇත්තටම යාලා ගෙවල් යාලා ඩෝමැට්‍රි වල යාට උයා ගන්න පුළුවන්. උයාගෙන ඇවිල්ලා ඔතාගෙන ඇවිල්ලා
ඉතින් ඔය වගේ ලෑන්ඩ්ස්කේපින් වැඩ එහෙම කරන්න යාලා. ඉතින් පාරේන වාඩි වෙලා යාගේ දිවාහාරය අරගෙන අර මං ඉස්සලා පෙන්නුවා වගේ බිම හැම පොඩ්ඩක් අයින් නිදාගෙන ඉඳලා ආයෙත් වැඩ පටන් ගන්නවා. ඉතින් ඕක තමයි පිට රටවල් වල ජීවත් වෙන කාම්කරුවන්ගේ ජීවන රටාව. බොහෝ දුරට අපේ ලංකාවේ කට්ටිය නම් එන්නේ නැහැ ඒ වගේ වැඩවලට මේක. ඉන්දියාවෙන් බංග්ලාදේශයෙන් මියන්මාර් චයිනා මේ රටවල් වලින් තමයි ගොඩක් එන්නේ. මම මේ ඉන්නේ වුඩ්ලන්ඩ්ස් ඇවෙනියු 12 පාක් කනෙක්ට් එක ළඟ. ඉතින් මෙතන ඉඳන් වුඩ්ලන්ඩ්ස් MRT එකට දෙන්නේ කිලෝමීටර් 4ක් දුරින්. එනකොට ආයෙත් මම කියන්නම් ඒ තමයි කෝච්චි පාර. ඉතින් මම අපේ ගෙවල් ළඟ පැත්තේ නම් දැන් මේ වෙනකොට මම ඉන්නේ සෑහෙන කිලෝමීටර් ගාණක් දුරින්. කිලෝමීටර් 60ක් විතර දුරින්. නැත්තම් මේ තරම් ලස්සනට පාරක් කැලයක් මැදින් රක්ෂිතයන් මැදින් සුන්දර ගස් කොළන් සත්තුන්ගේ හඬවල් මැදින් එන්න තියෙනවා නම් ඒ තරම් දෙයක් ඉතින් ආයෙ ඉතින් මේ කොහෙවත් නැතුව ඇති. ඒ වුණාට මම ඔයාලට දැන් ස්ක්‍රීන් මේ වීඩියෝ එක බලන ගමන් මම දාන්නම් මේ මම ඉන්න තැන කොච්චර දුරද කියලා. එතකොට මම ඔයාලට කියලා ඇති බයිසිකලෙන් මැලේසියාවට යන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි මේ පෙන්නන්නේ. මේ මම අපේ ගෙදර ඊට පස්සේ මෙතන ඉඳන් මම මේ දැන් ඉන්න තැන මෙතන ඉඳන් එහා පැත්තට තමයි මැලේසියාව තියෙන්නේ. ජෝහෝබාරු කියන්නේ මැලේසියාවේ සිංගප්පූරුවට ළඟම තියෙන ප්‍රොවින්ස් එක. ඉතින් එතන තමයි මම දැන් පෙන්නේ. ඉතින් මම දැන් ආපස්සට හැරුණා. මේ අපි දැන් වුඩ්ලන්ඩ් වල ඉන්නේ. එතකොට මම එතනින් ආපස්සට යනවා. මොකද හේතුව මම තව චුට්ටක් එහා පැත්තට ගියොත් ඉතින් ඒක මැලේසියාව ළඟටම වෙලා ගිහිල්ලා. ඒත් මම තනියෙන් ඉන්නේ. අනිත් එක මම දවල් දුරාහාරය අරගෙන නැහැ. ඒ නිසා මම හිතුවා ආපස් සුන්දර පරිසරයත් එක්ක පොඩ්ඩක් ගිමන් හරිනකොට මගේ මේ වටෙන් පිටෙන් දැක්ක එක්තරා පැලෑටි වර්ගයක් දැකම මේ ලස්සන සින්දුවක් මතක් වුණා. ඒක කියන්නම් පොඩ්ඩක් පද ටික විතර. ඉතින් කුඩම්මා කවදද අපිට පුතා කියන්නේ මොනර මාළු උඩහල්ලේ නොවේද තියෙන්නේ අපිට මාළු අලකොළදු අදත් කුඩම්මේ මේ තියෙන්නේ මේ අලකොළගස්. ඉතින් ලොකු පදපේලයක් එක මේ ආවේ මේ සුන්දර පැලෑටිය ගැන කියන්න. මේ තියෙන්නේ වටේම මගේ වටේටම තියෙන්නේ අලකොළ. ඔය දැක්කනේ ඈතටම තියෙන අලකොළ. ඉතින් ලස්සන සින්දුවකුත් එක්ක මම පොඩි ගිමන් ඇරලා පුංචි වෙලාවක් ආයිත් බයිසිකල් සවාරිය යන්න කියලා ලෑස්ති. ඉතින් ගොඩාක්ම මහන්සි. මම මේ පැත්තට කැමරාව හරවන්නම්. මගේ මූණ බැලුවොත් පේනවා ඇති. දාඩිය හොඳටම දාලා ආයෙත් ඉතින් කියලා වැඩක් නැහැ. ඉතින් අපි ඉස්සරහට ගිහලා හමුවෙමු. පල්ලමක් මම පහළට බහින්නේ. ගොඩාක් මහන්සි වෙන්නේ මම හිටියේ. ඉතින් ඒක දුර වෙලා යනවා මේ සුන්දර පරිසරයත් එක්ක තියෙන ලස්සන සීතලත් ඇඟට දැනෙනකොට. මෙන්න මාර ඉස්සලා කියපු අර අපේ ඉන්දියන් නුවගස තාම නිදි. නිදිට යන්නම් යාළුවට කරදරයක් වෙනවනේ. ඒ කියන්නේ දැන් වෙලාව පැය දෙකක් විතර නිදි. දැක්කා නේද? අපේ රටේ වගේ තමයි. අපේ රටට ළඟ රට නිසා ඉතින් තාම දිවාහාරය අරගත්තට දිවාහාරය තිබුණු ඒ වෙලාව නම් අවසන් වෙලා නැහැ. ඉතින් මම මූණ පෙන්නපු නැති හින්දා යාළගේ සේවාස්ථානයේ මේ අධිකාරිය දකින්න ගන්න නැති වෙයි. ඉතින් මම බලන්න හොඳටම නිදි පොඩ්ඩක් ඉමීට යන්න හිතෙtti. නැත්නම් පාවහන් යුගලට තමයි මේ හිස තියාගෙන ගමන් හරින. අත්තර මේ වගේ අවකාශයක එළියේ වැඩ කරනවා කියන්නේ ඒ තරම් දේසි වැඩක් නෙමෙයි. අනිත් එක ඒ ගැන අපි දොස් කියන්න බෑ. මොකද හම්බෙන කුට්ටු දෙකේ පඩියට ගොඩාක් වැඩ කරනන්නත් බැහැනේ නේද? ඉතින් ඒ කට්ටියට පොඩ්ඩක් රෙස් කරන්න දීලා අපි පාඩුවේ ඉන්නකටම ආවා.
Saya ගොඩක් දුර බයිසිකලෙන් පැදලා පොඩ්ඩක් ගිමන් කරගෙන ගියා නතර. එහෙනම් අපි තවත් දවසක සිංගප්පූරුවේ බයිසිකල් සවාරියක් යමු නොදැක්ක දේවල් බලන්න. ගොඩක් දේවල් දැකලා ඇති. ඒ වුණාට මම හිතන් ඉන්නවා ඔයාලා නොදැක්කපු දේ ටැංක් වලට බයිසිකල් එකක් යන්න. එහෙනම් ආයෙත් හම්බෙමු. බයි.